Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් ඔයාලත් එක්ක අද මම වෙනස්ම වැඩක් කරන්න තමයි මේ හදන්නේ. අද මට හිතුණා ඔයාලත් එක්ක එකතු වෙලා නෙල්ලි ජෑම් එකක් හදන්න ඕනි කියලා. ඉතින් ඔයාලා කාලා තියෙනවද නෙල්ලි ජෑම්? අපි බලමු කොහොමද මම අද මේ නෙල්ලි ජෑම් එක හදාගන්නේ කියලා. ඔන්න ඉතින් ඉස්සෙල්ලම අපේ නෙල්ලි ගහ ගාවට අපි ගිහිල්ලා මේ විදිහට හොඳ නෙල්ලි ටිකක් කඩා ගන්න තමයි මේ හදන්නේ. අපි රෙද්දක් බිමට එලලා නෙල්ලි ගහ හොඳට හෙලුවා. ඉතින් ඊට පස්සේ පැහිලා තියෙන ගෙඩි ටික ඔක්කොම බිමට වැටුණා. දැන් ඉතින් අපි ඒ හොඳ ගෙඩි ටික ඇහිඳගෙන අපේ ජෑම් එක හදන්න පටන් ගන්න තමයි මේ හදන්නේ. ඉතින් අපි හිතුවටත් වඩා නෙල්ලි ගොඩාක් අද පැහිලා තිබ්බා. අපි මේ විදිහට හොඳ නෙල්ලි ටික තෝරගෙන ඔක්කොම ටික අරගෙන ගිහිල්ලා හොඳට හොදලා අපේ නෙල්ලි ජෑම් එක හදන්න පටන් ගමු. ඒ වගේම තමයි guys අපි මේ නෙල්ලි ජෑම් එකට අරන් තියෙන්නේ බෙහෙත් නෙල්ලි එහෙම නෙවෙයි. මේ නෙල්ලි වලට කියන්නේ මල් නෙල්ලි කියලා. මෙන්න මේ විදිහට නෙල්ලි ටික හොඳට හොදලා අපි නෙල්ලි ජෑම් එක හදාගන්න එකට මේ විදිහට නෙල්ලි ටික එකතු කරගත්තා. අපි හිතුවා අද ලිප පත්තු කරලා ලිපේම මේ ජෑම් එක හදාගන්නවා කියලා. ඉතින් මෙන්න මේ විදිහට අපි ලිප පත්තු කරගෙන මේකට ඕන කරන තරමට සීනි දාගත්තා. අද අපේ ජෑම් එකට නෙල්ලි ගොඩාක් තිබ්බ නිසා මේකට වැඩිපුර සීනි ටිකක් නම් අපිට දාන්න උනා. ඉතින් ඕගොල්ලොත් මේ ජෑම් එක හදනවා නම් ඔයාලගේ රස අනුව ඔයාලා කැමති විදිහට සීනි එකතු කරගන්න පුළුවන්. සීනි වගේම රස අනුව ලුණු ටිකක් එකතු කරගන්නත් මේකට අමතක කරන්න එපා. ඉතින් ඊට පස්සේ මේක කරන්න තියෙන්නේ කලවම් කර කර බලාගෙන ඉන්න එක විතරයි. අපිට මේකේ පදම හොයාගන්න පුළුවන් වෙන්නේ මේ නෙල්ලි වල පාටින්. ඉතින් ඔයාලා බලන්නකෝ මේක හැදලා ඉවර වෙද්දි මොන වගේ පාටක්ද තියෙන්නේ කියලා. ගොඩාක් ගින්දර වැඩි කරගන්න නැතුව අඩු ගින්දරේ තමයි අපි මේ නෙල්ලි ජෑම් එක හදාගන්න ඕනේ. ඉතින් ටික වෙලාවක් ගියාම සීනි ටික දිය වෙලා මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. දැන් ඔයාලට පේනව නේද මේ ජෑම් එකේ පාට ටික ටික වෙනස් වෙන විදිහ? ඔන්න ඉතින් මේ වගේ පාටක් ආවහම තව චුට්ට වෙලාවක් තමයි අපි මේ ජෑම් එක ලිපේ තියාගෙන ඉන්න ඕනේ. ඉතින් මේ තමයි අපේ ලස්සන රසම රස ජෑම් එක හදලා ඉවරුනහම තියෙන විදිහ. ඔයාලා try කරලා බලන්න අමතක කරන්න එපා.